අයිබෝවන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංශභාග රෝගියෙක් සම්පූර්ණයෙන්ම සුවපත් කරලා පූර්ණ නිරෝගී මිනිසෙක් විදිහට සමාජගත කරන්නේ කොහොමද කියන අතිශයින් සුවිශේෂ මාතෘකාව ගැන. අපි අවුරුදු 100 ගණනක් වෙද පරම්පරා ගණනාවක් තිස්සේ අංශභාග රෝගීන්, ස්නායු රෝගීන් දසදහස් ගණනක් පූර්ණ ලෙස සනීප කරන්න යොදාගත්ත ඖෂධ වට්ටෝරුව තමයි මේ තියෙන්නේ. මේ ඖෂධ පන්තියම අපේ වෙද පරම්පරාවට පමණක් සීමා වෙච්ච අපි විසින්ම නිෂ්පාදනය කරගත්ත ඖෂධ. රෝගී තත්ත්වයේ අනුව දින කිහිපයක් කරන විධිමත් ප්‍රතිකාර පද්ධතියකින් විතරයි අංශභාග රෝගියෙක්, ස්නායු රෝගියෙක් පූර්ණ සුවයකට ගේන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව තෙල් ගාලා සම්බාහනය කරලා විතරක් අංශභාග රෝගියෙක්, ස්නායු රෝගියෙක් සනීප කරන්න බෑ. අංශභාගයට ගොදුරු වෙච්ච සමහර රෝගීන් මාස ගණන් ප්‍රතිකාර කරලත් ඇවිදින්න බැරුව, තමන්ගේ වැඩ ටිකවත් කරගන්න බැරුව මුළු ජීවිත කාලයම දුක් විඳිනවා අපිට ඕන තරම් දකින්න පුළුවන්. අපේ සමාජයේ එහෙම අය නිතර අපිට දකින්න ලැබෙනවා. මාස ගණන්, අවුරුදු ගණන් ප්‍රතිකාර කරලත් සමහර රෝගීන්ගේ අතපය බාගෙට වැඩ කරන්නේ. එක්කෝ හරියට ඇවිදින්න බෑ. එහෙම නැත්නම් අත හරියට වැඩ කරන්නේ නෑ. එහෙම වෙන්න හේතුව විධිමත් ප්‍රතිකාරයකට යොමු නොවීම. පළපුරුදු දක්ෂ වෛද්‍යවරයෙකුගේ විධිමත් ප්‍රතිකාරයෙන් අංශභාග තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන්. අපේ පරම්පරාවේ අංශභාග ස්නායු රෝග ප්‍රතිකාරය ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා. බාහිර ප්‍රතිකාර, අභ්‍යන්තර ප්‍රතිකාර සහ ඉපැරණි පාරම්පරික ව්‍යායාම ක්‍රම වශයෙන් කොටස් 3කට. අංශභාග රෝගීන්ගේ අප්‍රාණික අතපයවල ස්නායු බලගන්වන, දුර්වල ස්නායු උත්තේජනය කරන ප්‍රතිකාර හැටියට අපි මුලින්ම ලබා දෙන ඖෂධ වට්ටෝරු දෙක තමයි මේ තියෙන්නේ. මේ ඖෂධ මංජුසාවේ තියෙන්නේ අංශභාග රෝගීන්ට බාහිරින් කරන ප්‍රතිකාර කොටසට ගැනෙන ඡේද කර්ම ප්‍රතිකාර, ඒ වගේම තෛල අභ්‍යංග ප්‍රතිකාර වලට අවශ්‍ය ඖෂධ වර්ග සහ අප්‍රාණික අතේ පයේ බඳින ඖෂධීය මැල්ලුම් පත්තු වලට අවශ්‍ය ඖෂධ වර්ග. මේ මංජුසාවේ තියෙන්නේ අංශභාග රෝගීන් ඊටාම ඉක්මනින් සුව කිරීමට අපි ලබා දෙන කසාය, ගුලි, කල්ක, චූර්ණ වගේ බොණ්ඩ දෙන ඖෂධ වර්ග. මේ වගේ ඖෂධ මංජුසා දෙකක් අපි සෑම අංශභාග රෝගියෙකුටම පළමු දිනේම මූලික ප්‍රතිකාර විදිහට අපි ලබා දෙනවා. කාරුණික ඉල්ලීමක් කරන්න තියෙනවා. මේ ඖෂධ වට්ටෝරුව අපි ලබා දෙන්නේ අප විසින් පරීක්ෂා කරන අංශභාග රෝගීන්ට පමණයි. ඊට අමතරව බාහිරව මුදලට අලෙවි කිරීමක් නොකරන බව ඉතාම කරුණාවෙන් ප්‍රකාශ කරන්න කැමතියි. අපි දැන් බලමු අංශභාග රෝගීන්ගේ අප්‍රාණික අතපය පණ ගන්වන මේ සුවිශේෂ ඖෂධ වට්ටෝරුව මොකක්ද කියලා. මේ තියෙන්නේ එකුන් 30 පංගු පක්ෂාඝාත තැවිල්ල. එකුන් 30 කියන්නේ එකක් අඩු 30 කියන එක. ඒ කියන්නේ ඖෂධ වර්ග 29ක් කියන එක. මේ ඖෂධ පොට්ටනේ දෙක හදන්න බෙහෙත් ඖෂධ වර්ග 29ක් මේකට අඩංගු වෙනවා. මේ තැවිල්ලෙන් දිනපතා උදේ සවස දවස් 14ක් තවන්න ඕන. මේ තැවිලි පොට්ටනියේ බෙහෙත් දවස් 7න් 7ට මේ බෙහෙත් මාරු කරන්න ඕනේ. තැවීමෙන් පස්සේ විනාඩි 7ක් ගත වෙන්න කලින් තෛල අභ්‍යංග ප්‍රතිකාරය ආරම්භ කළ යුතු වෙනවා. අපේ අංශභාග වේදකමේ ඒක නීතියක්. මේ තියෙන අංශභාග රෝගීන්ගේ පණ නැති අතපය පණ ගන්වන දිව්‍යමය ඖෂධය. ඒ වගේම කොර වෙච්ච, වකුටු වෙච්ච අතපය දිගහරින අද්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂධය මහා අංගාඝාත තෛලය. මේ තෙල් වට්ටෝරුවට ඖෂධ වර්ග 108ක් අඩංගු වෙනවා. මේ තෛල අභ්‍යංග ප්‍රතිකාරය උදේ සවස දින 14ක් අඛණ්ඩව කළ යුතු වෙනවා.
මේ සුවිශේෂ ඖෂධ දෙක අපේ වෙද પરම්පරාවට පමණක් සීමා වෙච්ච પરම්පරා ගණනාවක් අද්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂධ දෙකක්. මේ පොලිතින් කවරේ සීල් කරලා තියෙන්නේ අප්‍රාණික අතේ පයේ බඳින රාජප්‍රසාරණී ඖෂධ මැල්ලුම. මේ මැල්ලුම මදගින්නේ මලවල මද උණුසුම්ම අප්‍රාණික අතේ පයේ රාත්‍රියට බැඳලා උදේට ඉවත් කරන්න ඕන. මේ ප්‍රතිකාරය දින 4-5ක් අකණ්ඩව කළ යුතු වෙනවා. මේ සියලු ප්‍රතිකාර වලින් අප්‍රාණික අතපයවල දුර්වල ස්නායු බලගන්වලා උත්තේජනය කරලා සෑම අංශභාග රෝගියෙක්ම පූර්ණ සුවයකට පත් කිරීම තමයි අපේ මූලික අරමුණ. මේ තියෙන්නේ අංශභාග රෝගීන්ට මුලින්ම බොන්න දෙන ඖෂධ වට්ටෝරුව. මේ ඖෂධ පන්තිය හරිම සුවිශේෂයි. අංශභාග රෝගියෙක් ඉතාම කෙටි කලකින් සම්පූර්ණයෙන්ම සුව කිරීමට මේ බොන්න දෙන ඖෂධ ප්‍රධාන වෙනවා. මේවා අපි දසදහස්වර අද්දුටු ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර. බෙහෙත් පොට්ටනි වලින් උදේ සවස තවලා තෛල අභ්‍යංග ප්‍රතිකාර කරන අතර මේ බොන්න දෙන ඖෂධ අප නියම කරන අනුපාන සමග නියමිත වේලාවට රෝගීන්ට ලබා දිය යුතු වෙනවා. අංශභාග රෝගීන්ට මුලින්ම බොන්න දෙන ඖෂධ මොනවද කියලා අපි දැන් බලමු. අපි ප්‍රථමයෙන්ම දෙන කසාය තමයි මේ තියෙන්නේ. මේ කසායට බෙහෙත් වර්ග 18ක් අඩංගු වෙනවා. මේ කසාය පත භාගයේ බැගින් උදේ රාත්‍රී වඩි 8ක් දිය යුතුයි. වඩි 8ක් කියන්නේ දවස් 8ක් දෙන්න ඕනේ. මේ වගේ අපි 8ක් දෙනවා. මේ වගේ කසාය පැකට් 8ක් දෙනවා අපි. මේ ගුලි එක බැගින් රෝග තත්ත්වය අනුව අපි ලබා දෙන අනුපානයක් සමග දෙවේලට මේක දෙන්න ඕනි. උදේ 7ට සවස 5ට. මේක අපි දෙනවා දවස් 8ක් බොන්න දෙනවා මේ බෙහෙත් දවස් 8කට. මේ තියෙන්නේ ක්‍රාස්නාදී චූර්ණය. මේක අපි කලං එක බැගින් උණු දියෙන් දෙවේලට දවස් 8ක් දෙනවා උදේ හවස. මේ කල්කය අංශභාග තත්ත්වයේ ස්වභාවය අනුව අපි ලබා දෙන අනුපානයක් සමග උදෑසන ආහාරයෙන් පස්සේ දින 7ක් මේක අපි ලබා දෙනවා. දවස් 7ක්. මේ කල්කය. සමහර අංශභාග රෝගීන්ට මුල් කාලයේ ඇතිවන මලබද්ධය සඳහා විරේක උවමනා වූ විට අපි මේ චූර්ණය අපි ලබා දෙනවා. අංශභාග රෝගීන්ට මූලික ප්‍රතිකාර හැටියට මේ ඖෂධ අපි මුලින්ම අංශභාග රෝගීන්ට මේ ඖෂධ තමයි අපි ලබා දෙන්නේ ඉස්සෙල්ලාම මූලික ප්‍රතිකාර හැටියට. මීට අමතරව රෝග පරීක්ෂාවකින් පස්සේ වා පිත් සෙම් තුනේ දෝෂ තත්ත්වය අනුව අංශභාග රෝගියෙකුට ලබා දෙන විශේෂ ඖෂධ ගණනාවක් තියෙනවා. කාලයේ සීමිත නිසා අපි අද කතා කළේ අංශභාගයට කරන මූලික ප්‍රතිකාර ගැන විතරයි. අංශභාග රෝගියෙකුට මූලික ප්‍රතිකාර වලින් පස්සේ කරන ප්‍රතිකාර ගැන වෙනම වීඩියෝවක් අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අංශභාග රෝගියෙක් සම්පූර්ණයෙන් සුව කිරීමට දින කිහිපයක් කරන විශේෂ ප්‍රතිකාර පද්ධතියක් අපි අනුගමනය කරනවා.
මීට අමතරව අංශභාග රෝගීන්ගේ අප්‍රාණික අතපයවල දුර්වල ස්නායු උත්තේජන කිරීම සඳහා අවුරුදු දහස් ගණනක් ඉපැරණි පාරම්පරික ව්‍යායාම ක්‍රම රෝගීන්ට අපි හඳුන්වා දෙනවා. මේ සියලු ප්‍රතිකාරයන් සහ උත්සාහයන් එකට කැටිකොට සෑම අංශභාග රෝගියෙක්ම පූර්ණ ලෙස සම්පූර්ණයෙන්ම සුවපත් කර නිරෝගී මිනිසෙක් ලෙස සමාජගත කිරීමට අපි උප්පරිම වශයෙන් කැප වෙනවා. තෙරුවන් සරණයි.